කොච්චර කිව්වත් මල්ලි දැන් මම ඉන්දියන් සිනිමාවට ගියාම කියමුකෝ. හරි. මොනවා කිව්වත් එයාලගේ හදවතේ තියෙන මේ ලංකාවේ කෙල්ලෙක්. මේ ලංකාවේ නිලියක්. ඒක මට මකන්න පුළුවන්ද? මම ගියොත් මං මකන්න කැමතිත් නෑ. දැන් ඉන්දිය සිනිමාව කියන්නේ සාගරයක්. ඒ සාගරේ ගිහිල්ලා මම හාල් මෙස්සෙක් වෙන්න ඕනේ නෑ. ශ්‍රී ලාංකීය සිනමාව ඉන්දියන් සිනමාවත් එක්ක බලනකොට පොකුණක් කියලා හිතමුකෝ. මේ පොකුණේ මම මෝරෙක්. ජැක්ලින් ෆර්නෑන්ඩස්ට විරුද්ධව දෙයක් සිද්ධ වෙනකොට කොහොම එකතු වෙන්නේ නැද්ද එයාට ගහන්න? ඉතින් මං ඇත්තටම සම්මානනීය නිලියක් වුණා නම් ඒකේ ලොකුම කොටසක් එයාත් ඉන්නවා ඒක. ඒ තරම් එයා විශිෂ්ටයි මට. මම මගේ හොඳ ගුරෙක්ව මිස් කරනවා. අයිබෝවන්. අපි දන්නවා ජීවිතයේ යම්කිසි චරිතයක් මේ පොළොවට පය තිබ්බට පස්සේ ඔහු මේ පොළොව වෙනුවෙන් දේවල් කරනවා. මේ මහ පොළොව වෙනුවෙන් දේවල් දරාගෙන ඉන්න බලාගෙන තමයි කෙනෙක් ලෝකෙට බිහි වෙන්නේ. ඒ බිහි වෙනකොට යම්කිසි කැපකිරීම කරලා තමයි ජීවිතයේ තමන්ගේ අනාගතය ගොඩනගා ගන්න. ඒ කැපකිරීම කොච්චරක් කරනවද කියනවනම් සමහරක් දේවල් අපිට මේ හිතා ගන්න බැරි තරම් කැපකිරීමක් විදිහට අපිට දකින්න පුළුවන්. මේ එහෙම කැපකිරීම කරලා දේවල් වෙනුවෙන් වැඩිපුර අවස්ථාව වෙන් කරලා එවැනි දක්ෂතාවයක් ඉස්මතු කරමින් ලාංකීය ජනතාව අතරේ මම හිතන්නේ හදවතේ නමක් තියපු කෙනෙක් තමයි අද දවසේ ලේක් හවුස් මැදිරියට පායලා ඉන්නේ. ඇය ගැන කියනවා නම් ඇත්තටම කලාව වෙනුවෙන් තමයි ඇය ගොඩක් කැපකිරීම කරලා තියෙන්නේ. මේ කලාවේ උන්නතිය වෙනුවෙන් අය මම හිතන්නේ ලොකු කාර්යයක් කරමින් පවතිනවා. ඒ පවතින කාර්යය අනිවාර්යයෙන් මම හිතන්නේ කවදා හරි දවසක ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ අනිවාර්යයෙන්ම කතා බහ කෙරෙන මාතෘකාවක් කියලා මතක් කරන්න ඕන. ඊටමත් ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා ලේක් හවුස් මැදිරියට අපේ ලාංකීය සිනමාවේ සලකුණක් තියමින් ඉදිරියට ගමන් කරන අයව අයිබෝවන් කියලා. අයිබෝවන් නිලංජනී අක්කේ. ආයිබෝ වේවා වණකම්. මම හිතන්නේ කියපු දේවල් විතර ගොඩක් දේවල් ලස්සනට අහගෙන හිටියා. මොකද කියලා මම අපිට දිගින් දිගට කතා කරගෙන යන්න පුළුවන්. ඔබ එක්තරා විදියකින් කතා කරොත් අනිවාර්යයෙන්ම උත්තර දෙන්න කලින් මම ඔබගෙන් මේ ප්‍රශ්නෙත් අහලම ඉන්නම්. සරසවියත් එක්ක ඔබ නෑකමක් තියෙනවා. අක්කේ ප්‍රශ්නයක් නේද මොකද්ද මේ තියෙන නෑකම කියලා? ඔව්නේ මටත් හිතා ගන්න බෑ මතක නෑ. අනිවාර්යයෙන්ම මම මතක් කරන්නම්. ගිය අවුරුද්දේ සරසවි සම්මාන වලට 35 සපිරුණා. ඔව්. මේ අවුරුද්දේ 36 ලැබෙමින් තියෙනවා. මම හිතන්නේ අක්කගේ වයස හරියටම හරි 36යි. අන්න ඒක තමයි නෑකම මම හිතන්නේ සම්මාන වලත් එක්ක දෙන සරසවියට බැඳෙන්න තියෙන ප්‍රධානම හේතුවක් තමයි ඇයගේ වයස. මේ කියන්නේ සරසවියට කොච්චරක් වයසද? ඇයටත් ඒ තරම් කාලයක් ගත වෙනවා. මම හිතන්නේ හරිය නිහතමානී ඒ වයස කියන්න ඉදිරිපත් වීම සම්බන්ධව අපි කාරණාවට එන්න කලින් එහෙම කෙනෙක් වයසක් හංගන්න නැතුව වයසක් එහෙම සමාජයට නිරාවරණය කිරීම සම්බන්ධව තියෙන පෞරුෂත්වය මොකක්ද? ඉතින් ඇත්තටම ආඩම්බර වෙන්න ඕනේ මං අවුරුදු 36ක් සතුටෙන් නිරෝගියෙන් මම කැමති දේවල් කරන ගමන් සමාජයටත් යම්කිසි දෙයක් මගේ දක්ෂතාවය නිසා ලබා දෙමින් අවුරුදු 36ක් මගේ ජීවිතේ ගත කරලා ආවා කියන එක මං හිතන්නේ මට ලැබිච්ච ආශිර්වාදයක්. කියන්නේ මට ලැබෙන හැම අලුත් දවසක්ම මං දකින්නේ ආශිර්වාදයක් විදියට. මං සම්පූර්ණ කරන හැම අවුරුද්දක්ම මම හිතන්නේ මට ලැබිච්ච ආශිර්වාදයක්. ඉතින් ඒක ඇයි හංගන්නේ? හරි සතුටින් ආඩම්බරෙන් කියනෝනේ මම අවුරුදු 36ක් මේ පොළව උඩ සතුටින් ඉන්නවා. ලස්සන තැනකින් කතාව විදිහට පටන් ගත්තාම අනිවාර්යයෙන්ම අහන්න ප්‍රශ්නයක් තමයි සමහරු ඇයි ඔය ඔබ විදියට නිරාවරණය වෙන්නේ නැතුව කහන් ගන්න උත්සාහ කරන්නේ? කලා ක්ෂේත්‍රයේ වැඩියෙන්ම ගත්තොත් මං හිතන්නේ ඒක තමන් ගැනම තමන්ටම තියෙන බයක්. හේතුව දැන් සමහර කට්ටිය හිතනවානේ මල්ලි කාන්තාවන් වුණාම වයස හංගන්න ඕනේ කියලා කියන්නේ විශේෂයෙන් අපේ ශාස්ත්‍රයේ කැරක්ටර්ස් එන්නේ නැති වෙයි. එහෙම නැත්නම් මෙයාට වයසයි කියලා මෙයාව එක පැත්තකට තල්ලු කරයි. නැත්නම් මෙයා out of මේ කියන්නේ මේ ශාස්ත්‍ර ෆීල්ඩ් එකට මේ කියන්නේ අයින් කරනවා වගේ දේවල් වෙයි කියලා හිතන එක තමයි මං හිතන්නේ එතන තියෙන ලොකුම ප්‍රශ්නේ. හැබැයි මං නම් විශ්වාස කරන්නේ මාව වැඩකට ගන්න ඕන කෙනා මම අවුරුදු 80 හිටියත් ඒ 80ට හරියන වැඩකට මාව ගනි. ඒක තමයි ඇත්ත කතාව. අනිත් එක අපි මොනවා කරත් වයස යන එක නවත්තන්න බෑනේ. ඒක අපිට කොච්චර මේකප් කරත් මොනවා කරත් ඒ වයසට යන එක සබහාදාමින් ලැබෙන දෙයක්. ඉතින් ඒක අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. ඉතින් අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දෙයක් අපි බලෙන් කන්ට්‍රෝල් කරන්න ගියාම මං හිතන්නේ අපේ ජීවිතේ විඳින්න ඕන හොඳම දේවල් ලස්සනම දේවල් අපිට මිස් වෙනවා. ඒ පැහැදිලි කිරීම අනිවාර්යයෙන්ම මම හිතනවා අපේ ජනප්‍රවාදයේ කතාවක් තියෙනවා කාන්තාවකින් මාසික වේතනය වයස වගේ දේවල් අහන්න එපා කියලා. ඉතින් අහන්න එපා කියලා ඔලුවට දාපු දේවල් නෙවෙයි නිවැරදි වෙන්නේ. අය මම හිතන්නේ නිවැරදි කතාව නිර්මාණය කරලා දුන්න ඔබට අනිවාර්යයෙන් මතක තියාගන්න කෙනෙක් වයසක් අහනවා නම් ඒ වයස අහන්න අවශ්‍ය නැහැ. ඒ වයසින් තමයි තීරණය කරන්න ඔබ කොච්චර දේවල් කරලා තියෙනවද කියන එක. අක්කේ අපි යමු. සිනමාව කියන්නේ මම හිතන්නේ හරි ආදරෙන් වැළඳගත්ත දෙයක් නේ. ඔව්. ඔබ නිලියක් විදියට ඒක වැරද ගන්නවා වගේ තමයි ප්‍රේක්ෂකයින් එයාත් වැරද ගන්න. ඔබට තියෙන විශේෂත්වය තමයි ඔබ
දමිළ සහෝදරියක් වෙලා අපේ ලාංකීය සිනමාවේ සිංහල සිනමාව හරි ආදරෙන් වරඳගෙන තියෙනවා. මේ ගමන ඇත්තටම මේ විදියට එන්න කොච්චර කැපකිරීම කළා තියෙනවද? මන්නම් මල්ලි මේක සිංහල සිනිමාවටත් වඩා මම මේක දකින්නේ ශ්‍රී ලංකන් සිනිමාව. හේතුව අපිට අපේ රටේ තියෙන මේ සිනිමාව භාෂාවකකින් බෙදනවට මං කැමති නෑ. එතනකින්වත් අපි බෙදෙන්න ඕනේ නෑ කියලා හිතන කෙනෙක්. හේතුව මේ ශ්‍රී ලාංකීය සිනමාවට පොහොර දැම්මේ මුස්ලිම්, දමිළ, සිංහල ජනතාවන්. එකනේ නිෂ්පාදකවරුන්, නිර්මාර්තුවරුන් සහ ලංකාවේ පළවෙනි නිලිය දමිළ නිලියක් රුක්මනී දේවී මහත්මිය. ඉතින් ඒ නිසා මං හිතන්නේ නෑ මේක සිංහල සිනිමාව විදිහට. මං හිතන්නේ මේක අපේ රටේ සිනිමාව. ශ්‍රී ලංකන් සිනිමාව විදිහට තමයි මං දකින්නේ හැමදාම. මං හිතන්නේ මේකට කැප වුණා කියන එකට වඩා මල්ලි මේ සිනිමා ශාස්ත්‍රයේ මාව ළඟින් වැළඳගත්තා. කියන්නේ අපි විශ්වාස කරමුකෝ කියමුකෝ ශ්‍රී ලංකන් සිනමාව සරස්වති කියලා හිතමුකෝ. ඒ සරස්වති මෑණියන් මාව ලං කරගත්තා. මම කොච්චර දෝ මේකෙන් එක්ක එළියට යන්න නැත්තම් මේකෙන් නෑ මේක මට හරියන්නේ නෑ මගේ පෞල් පසුබිමත් එක්ක මගේ පවුලේ තියෙන ප්‍රශ්නත් එක්ක ඒ කියන්නේ ඒකේ තියෙන කන්ට්‍රෝල් එක මට මේක කරගන්න බෑ කියලා හිතපු අවස්ථාවල් තිබුණා. හැබැයි හැම අවස්ථාව වාර ගානම මේ ශ්‍රී ලාංකීය සිනමාව මාව තව තවත් ලං කරගත්තා. ඉතින් කැපවීම කියලා කියන්නට හේතුව මල්ලි පළවෙනි දේ මගේ ගෙදර නෑ. මම නුවර බලගොල්ල කියන ගමේ ඉඳන් තමයි මම කොළඹට එන්නේ. හැබැයි ඒ එන්නෙත් නිලියක් වෙන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන් නෙමෙයි. ගායිකාවක් වෙමු කියන බලාපොරොත්තුෙන් ආවා. හැබැයි අන්තිමට ඒක උනේ නෑ. අනිත් හැමදේම වුණා. ඉතින් මං හිතන්නේ මගේ සංස්කෘතියේ තියෙන සමහර දේවල් මට ඒ කියන්නේ ෆ්‍රේම් කරලා තියෙනවනේ. ටැමිල් කෙනෙක් වුණාම මෙහෙම තමයි ඉන්න ඕනේ. මෙන්න පබ්ලික් ෆෝරම් වලට එන්න හොඳ නෑ. මෙහෙම ඉන්න ඕනේ. සා මගේ පවුල් පසුබිමේ මට තාත්තා නෑ. අම්මයි පුංචි අම්මා බාප්පලා හැදුවේ මාව. එතකොට එයාලා හිතන්නේ නෑ අවුරුදු 20 වෙනකොට මාව කසාද බඳලා දෙන්න ඕනේ. එතකොට එයාලගේ වගකීම ඉවරයි. මේ වගේ දේවල් වලින් තමයි මං එළියට ආවේ. සහ මට හරියට ඉන්න තැනක් තිබුණේ නෑ. ඒ කියන්නේ දැන් මම කොළඹට ඇවිල්ලා අවුරුදු 8ක් හිටියේ මගේ කසින් සිස්ටර් කෙනෙක්ගේ ගෙදර. ඉතින් එතනදී ෂූටින් ඉවර වෙලා යනකොට දොර අරින්නේ නැහැ, ගේට්ටු අරින්නේ නැහැ. ඉතින් ඒ වගේ ගොඩාක් ප්‍රශ්න මැදදී තමයි මම මේ සිනමාවට ආදරය කරේ. සිනමාව මට ආදරය කරේ. මං ගෝල් ෆේස් බෙන්ච් එකෙත් මං ඉඳගෙන ඉඳලා තියෙනවා. රෑ තිස්සේ මම ෂූට් එකක් ඉවර කරලා ගෙදර යන්න බැරුව ගේට්ටු අරින්න නැති නිසා ගෙදර ගිහලා ආපස්සට හැරිලා ආවිල්ලා ගෝල් ෆේස් එකේ උදේ 6 වෙනකන් මං ඉඳගෙන ඉඳලා තියෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මං හිතන්නේ මල්ලි මේක සැක්‍රිෆයිස් කියන වචනෙන් කියනවට වඩා يعني කැපවීම කියලා කියනවට වඩා මං හිතන්නේ ඒක මම වෙනුවෙන්ම මං ගත්තු තීරණයක්. ඒක කැපවීම කියලා කියන්න බෑ ඒකට. ඒ කියන්නේ ඒකේ මගේ සෙල්ෆිෂ් කමකුත් තියෙනවනේ. ඒ කියන්නේ මම හිතලා තිබ්බනම් එයි මම මෙච්චර මහන්සි වෙන්නේ ඕනේ නෑ මේක දමල ගාලා යමු කියලා හිතලා තිබ්බනම් ඒක එතනින් ඉවරයි. හැබැයි මගේ සෙල්ෆිෂ් කම තමයි මෙතන තියෙන්නේ. මම මේක කරනවා. මොනවා වුණත් කමන්නේ මට දොර ඇරියේ නැති වුණත් කමන්නේ ගේට්ටුවෙන් එළිය දැම්මත් කමන්නේ කන්න නැතුව හිටියත් කමක් නැහැ එළි වෙනකම් මම පාරේ ඉඳගෙන හිටියත් කමක් නැහැ මට මේ ලැබිච්ච දේ මම කරනවා කියන ඒ සෙල්ෆිෂ් එක තමයි මං හිතන්නේ මල්ලි මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ ඒ කාරණාව ඉතා පැහැදිලිව විග්‍රහ කිරීම සම්බන්ධව ඇත්තටම හරි පැහැදිලි මම ඇත්තටම අහන්න හිටියේ නෑ මේ පෞල් පසුබිම සම්බන්ධව හැබැයි ඒකත් ඒක ඇතුලේ ගානට මේ ගැප් වෙලා තිබුණා අර කලින් සඳහන් කරා මේ මට මේ සරස්වති මෑණියන් මාව ලං කරගත්තා කියන කාරණාව හරි ලස්සනට කිව්වානේ. ඇත්තටම ඔබ වගේ කෙනෙක්ට මම හිතන්නේ ಭಾರತೀಯ අවස්ථා ඕන තරම් නිරාවරණය වෙනවා. එහෙම අවස්ථා ආවනේ. ඒ ආපු අවස්ථා කොහොමද ඒවා කළමනාකරණය කරගත්තේ? ඒක බැහැර කිරීමක් කළා ලාංකීය සිනමාවට සම්බන්ධ වෙන්නේ. නෑ ඇත්තටම මම මේක 2015 වකවානුව වගේ හේතුවක මම අහන්නේ ගොඩක් අය උත්සාහ කරනවා මේ වැල් පාලමෙන් එහාට ගිහලා යමක් කරන්න. අනේ ඒකත් මල්ලි මෙහෙමනේ. තම තමන්ගේ ඩිසිෂන්ස්. ඒ කියන්නේ මම කියන්නේ කවදාවත් එහෙම යන කට්ටිය වැරදි හෝ එහෙම යන්න ඕනේ නැහැ කියලා මට කියන කිසිම මට දෙයක් නැහැ. කියන්නේ ඒක මගේ දෙයක් නෙමෙයි. ඒක යාළගේ තේරීම. 2015 වකවානුවේ මම උත්සාහ කරා හරි ඒ කියන්නේ මමත් බොරු කියන්න හොඳ නැහැනේ මම උත්සාහ කරේ නැහැ කියලා මට ඒ වගේ ආරාධනාවල් ආවා ඒ කාල වකවානුවේ. ඒ කියන්නේ දැන් අවුරුදු 11කට කලින්. එතකොට ඒ ආරාධනා හැමදේම
තිබුණේ වැරදි අර්ථකථනේ. ඒ කියන්නේ සිනමා නිලියකින් ඉස්සරලා අහන්න ඕනේ ඔයාට රංගපාන්න පුළුවන්ද? නැත්නම් අපි දෙන චරිතය හරියට කරන්න පුළුවන්ද? නැත්නම් ඔයාට රංගපෑම් ශේෂ්ත්‍රයේ මොනවද තියෙන අත්දැකීම්? ඒව නෙමෙයි ඇහුවේ මගේ. එයාලා ඇහුවේ වෙනම දෙයක්. ඉතින් ලිංගික අල්ලස් වගේ දෙයක් දීලා මට ඉන්දියාවට ඒ කාල වකවානුවේ යන්න තරම් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒකට හේතුව ඒ කාල වකවානුවේම මම ලංකාවේ නිලියක් වෙලා සම්මානනීය නිලියක් වෙලා ඉවරයි. එතකොට මට ලංකාවේ දමිළ නිලියක් විදියට මට ඉතාම ගෞරවයෙන් තමයි මට සලකන්නේ. මට කිසිම කෙනෙක් ඒ වගේ අගෞරවයක් කරන්න ඕනේ එහෙම කරොත් තමයි ඔයාට චිත්‍රපටි කියලා අද වෙනකන් මට එහෙම වෙලා නැහැ. ඉතින් එතකොට මං හිතුවා මම මෙතනම හරි සැනසීමෙන් සෑහීමට පත් වෙන විදියට වැඩ කරලා ආදරේ දිනාගෙන සම්මානෙත් දිනාගෙන අනන්‍යතාවයත් අරගෙන මෙතන ඉන්නවා නම් මං ඒ වගේ දේවල් කරලා එතනට යන්න ඕනේ නෑනේ. ඊට පස්සේ මම එතනදී තමයි මල්ලි ඇත්තටම මම කමා එකක් නෙමෙයි දැම්මේ මම ෆුල් ස්ටොප් එකක් තිබ්බා. ඕන්නේ නෑ මට ඒක. හැබැයි කවදා හෝ හරි විදියට මගේ ටැලන්ට් එකට තැනක් ලැබිලා මාව කොහෙන් හරි මගේ දක්ෂතාවය දැකලා මට එන්න කිව්වනම් එදාට බලමු. හැබැයි ඊට කලින් මට එහෙම දෙයක් මෙහෙම අත්දැකීමක් තිබිච්ච නිසා ඊට පස්සේ මම ඇත්තටම ફોකස් කරේ නෑ. මම උපත රටේ මෙහෙම දෙයක් ලැබිලා මට මෙච්චර වාසනාවක් ලැබිලා තියෙනවා නම් මම ඒක කන්ටිනියු කරන්නේ නැත්තේ. මං කන්ටිනියු කරා නම් ළඟ කවදා හෝ දවසක මල්ලි කලින් කිව්වා වගේ හැමෝගෙම හදවතේ මගේ නම කොතන හරි පොඩියට හරි මතක සටහනක් විදියට තියන්න පුළුවන් නිසා ලාංකේය සිනමා ඉතිහාසයේ අනිවාර්යෙන් මගේ ළම ලියවිලා ඉවරයි නේද? ඒතර ඒක මකන්නම බෑ කාටවත්. ඉතින් ඒ නිසා එතනදී තමයි මම ටාගට් එකක් හදාගත්තේ නෑ. මම මෙතනම ඉන්නවා. අර කලින් කිව්වා වගේ මගේ සෙල්ෆිෂ් එක. මෙතනම මං ඉන්නවා. මෙතනම මම චිත්‍රපටි කරනවා. මෙතනම ලංකාවේ දමිළ නිලිය කවුද කියලා ඇහුවම මුළුමනි මේ ලිස්ට් එකේ ඉස්සලාම උඩින්ම මගේ නම එන්න ඕනේ. අනිවාර්යයෙන් මේ සලකුණ මම හිතන්නේ බොහොම චුට්ටක් නෙවෙයි. ඒක මම හිතන්නේ වැඩියන 23ක් ඉන්නවා නම් ජනතාව මම හිතන්නේ වැඩියන 20කට වඩා අනිවාර්යයෙන් ඒක දැන් උනත් දන්නවා. ඒ තීරණයට අනිවාර්යයෙන්ම යන්න පුළුවන් කියන කාරණාව ඔබ පෙන්නලා ඉවරයි. මෑතකදී තිරගත වුණු පාද චිත්‍රපටිත් ලස්සන චරිතයක් ඔබ නිරූපණය කරා. අපි ඒ ගැන කතා කරමු. අර මුලින් සඳහන් කරා මේ සංස්කෘතිය ප්‍රශ්න. ඇත්තටම ලාංකීය සිනමාවට දෙමළ සංස්කෘතියෙන් අය එන්න මෙච්චර ප්‍රමාද වෙන්නේ සහ මෙච්චර අඩු වෙන හේතුව ගැන පැහැදිලි කිරීමක් කරමු. ඒකට ප්‍රථම හේතුව මල්ලි භාෂා ප්‍රශ්නය. ඒ කියන්නේ ඒ භාෂාව දැනගැනීමේ තියෙන ප්‍රශ්නයක් තිබුණා. දැන් නම් ගොඩාක් අඩුයි. දැන් ගොඩාක් ඒ කියන්නේ දැන් ඇත්තටම ගොඩාක් අඩුයි. දැන් ඇත්තටම දමිළ දරුවන් එනවා ෆීල්ඩ් එකට. කොච්චර අඩුයිද කියනවා මේ ස්ථානයට අපිලා ආයෙත් අපි දැක්ක භාෂාව කොච්චර විදියට දියුණු වෙනවද කියලා. ඉතින් දැන් වෙනකොට ඒක ඒ කියන්නේ දරුවන් එනවා. එතරම් පොඩි ලංගිලා මල්ලිලා එනවා ෆීල්ඩ් එකට. ඉතින් ඒක දකින්නකොට මට හරිම සතුටුයි. හැබැයි ඒ කාල වකවානුවත් එක්ක සංසන්දනය කරනකොට පළවෙනි දේ භාෂා ප්‍රශ්නේ. මගේ හැඟීම ඔයාලට මට හරියට ප්‍රකාශ කරගන්න බැරි වීම එකක්. අනිත් එක 90 දශක 2000 මුල් කාලේ වෙනකොට අපි මාධ්‍ය තුලින්ම අපේ රට වෙන් වෙන්න පටන් ගත්තනේ. සිංහල channel, tamil channel කියලා වෙන් වෙන්න පටන් ගත්තම සිංහල මාධ්‍ය හෝ නැත්තම් ශ්‍රී ලංකන් සිනමාව ගැන තියෙන ඒ දැනුම ඒ අවකාශය මොකද්ද කියන එක දමිළ සමාජයට නැති වුණා. ඒක තමයි ඇත්තටම උනේ. දැන් මම 89 ඉපදිච්ච කෙනෙක් විදියට මම හැදුනෙම සිංහල channels බලලා සිංහල channel එක ඇතුලේ tamil නාට්‍ය බලලා සිංහල channels ඇතුලේ සිංහල දමිළ ඉංග්‍රීසි භාෂා තුනම යන වැඩසටහන් තුනින්ම යන වැඩසටහන් බලලා තමයි මම හැදුනේ. එතකොට මට මේ සිංහල සිනමාව ඔයා කිව්වා වගේ සිංහල සිනමාව ගැන දැනුමක්. මේ ශ්‍රී ලංකන් සිනමාව ගැන දැනුමක්. නළු නිලියන් ගැන, නාට්‍ය ගැන, ටීවී එකේ ගිය දේවල් එක්ක මම යම්කිසි දැනුමක් ලබාගත්තු කෙනෙක් විදියට මට මේක අරුමයක් වුණේ නැහැ. ඒ කියන්නේ අමාරුවක් වුණෙත් නැහැ, අරුමයක් වුණෙත් නැහැ. හේතුව මට ඒක ලේසි වුණා. දැන් උදාහරණයක් කියනවා වගේ දැන් මම පොඩි කාලේ ඉඳලා සිංහල ආටිස්ලව බලලා තිනවනේ. සිංහල ආටිස්ලව බලලා තිනවා. සිංහල නාට්‍යද ඒ හැමදේම බලලා හැදිච්ච කෙනෙක් විදියට මාධ්‍ය ශාස්ත්‍රයට ආවයින් පස්සේ
ඒ ආටිස්ලව දැක්කම් මට හරි වෝව් එකක් තමයි තිබුණේ. මේ ආටිස් මම පොඩි කාලේ ඉඳලා බලපු ආටිස්ව මම මේ අද දකිනවා. ඒ අතේ කතා කරන්න හම්බ වෙනවා. ඒ වෝව් එක මට අදටත් තියෙනවා. ඒ වෝව් එක නැති කරේ ප්‍රථම හේතුව මාධ්‍ය විදියට අපි බෙදුම්වාදය පටන් ගත්තා එතනින්ම. මේක සිංහල channel, මේක තමිල් channel. එතනින්ම ශ්‍රී ලාංකීය සිනමා ඇතුලේ තියෙන වටිනාකම හෝ දැනුම දමිළ මිනිසුන්ට නැති වුණා. ඒ නිසාම දර මේ ශ්‍රී ලංකාවේ ඉන්න දමිළ සහෝදර සහෝදරියන් මේ ඉන්දියාවේ නාලිකා බලන්න අන්න හරි. දැන් ලංකාවේ මල්ලි තමිල් channels බලන සැටලයිට් නැති ගෙදරක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ අපි උදාහරණ මම නම් කියන්න හොඳ නැහැ ඊට පස්සේ බ්‍රෑන්ඩ්ස්ව කියනවනේ. හැම ගෙදරකම කේබල් කනෙක්ෂන් එක කියලා කියන්නේ. නැත්නම් අර මොකද්ද ඉන්දියානු සැටලයිට් channels කියන එක ඒක නැති දමිළ ගෙදරක් ලංකාවේ නැති තරම්. එතකොට එහෙම බැලුවම ටීවී එක උදේ ඔන් කරපු වෙලාවේ නම් බලන්නෙම ඉන්දියන් සිනමා, ඉන්දියන් සින්දු, ඉන්දියන් නාට්‍ය. එතකොට කොහේ ඉඳන්ද දමිළ ළමයෙකුට නැත්නම් දමිළ සමාජයට මේ අපිට ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා. ශ්‍රී ලාංකීය සිනමාව. ඔව් මෙහෙම දෙයක් තියෙනවා. මේක ඇතුලේ අපි try කරොත් අපිටත් නළු නිලියන් වෙන්න පුළුවන්. අපේ ටැලන්ට් එකත් පෙන්වන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. මේ රඟපාන්න පුළුවන්, නටන්න පුළුවන් කියන එක කොහොමද දෙන්නේ? ඔබ අවිවාදකින්ම කියන්නේ එතකොට ශ්‍රී ලාංකීය සිනමාවට බය නැතුව පය තබන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. අනිවාර්යෙන් තියන්නට ඕනේ. හේතුව කොච්චර කිව්වත් මල්ලි දැන් මම ඉන්දියන් සිනමාවට ගියාම කියමුකෝ. හරි. මං ගිහලා ඒ රඟපාන ඔක්කොම මොනවා කිව්වත් එයාලගේ හදවතේ තියෙන මේ ලංකාවේ කෙල්ලෙක්. මේ ලංකාවේ නිලියක්. ඒක මට මකන්න පුළුවන්ද? බෑ. මම මකන්න කැමතිත් නෑ. මම ගියොත් මං මකන්න කැමතිත් නෑ. ඒක මකන්නත් බෑ. ඒක තමයි ඇත්තම කතාව. ඉතින් කොහොම ගියත් එයාලගේ ඔළුවේ තියෙනවා හරි අපි මෙයාට මීට වඩා දේවල් කරන්න දෙන්න හොඳද එපාද? ඒක තියෙනවා. දැන් කොච්චර අපි ජැකලින් ෆර්නැන්ඩස් ගැන කොච්චර අපි කතා කරත් ජැකලින් ෆර්නැන්ඩස්ට විරුද්ධව දෙයක් සිද්ධ වෙනකොට ඔක්කොම එකතු වෙන්නේ නැද්ද එයාට ගහන්න? නැත කල්ද එයාට ගැහුවත් එක කියන්නේ එයාව විවේචනය කරා මාධ්‍යවල විවේචනය කරා එයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් අරගෙන. ඒ කියන්නේ කොච්චර අපි කතා කරත් එයාලගේ හදවතේ තියෙනවා මේ ශ්‍රී ලංකන් කෙල්ලෙක්, මේ ශ්‍රී ලංකන් කොල්ලෙක්. හැබැයි අපිව එයාලා භාවිතා කරනවා එයාලගේ පොලිටිකල් දේවල් වලට ශ්‍රී ලාංකීය දේශපාලනය හෝ මේ ශ්‍රී ලංකාවේ වෙන දේවල් එයාලගේ පොලිටිකල් ඇජෙන්ඩා වලට භාවිතා කරනවා මිසක් ලංකාවේ දමිළ කොල්ලෙකුට හෝ දමිළ කෙල්ලෙකුට chance එක කොච්චර දුන්නත් එයාලගේ ඔළුවේ දුවනවා මේ ශ්‍රී ලංකාවේ කොල්ලෙක් කෙල්ලෙක්. අපේ බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. අන්න හරි. එයි අපි අපේ බ්‍රෑන්ඩ් එකක් නොවන කෙනෙකුට මෙච්චර කරන්න ඕනද? ඉඩ දෙන්න ඕනද කියන එක අනිවාර්යයෙන්ම තියෙනවාමයි. ඉතින් මට ඕනේ නෑනේ ඒක. මම මෙතන බ්‍රෑන්ඩ් වෙලා ඉවරයි. මම ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකක් මේ රටේ. මට මේ රට මට මාව බ්‍රෑන්ඩ් කරලා ඉවරයි. මට ඒක ඇති. ඉපදුණු තැන Tamanට තියෙන තැන අහිමි කරගන්නේ මොකටද? අතිය දාන්න බැරි තැනකට අත දාන්න ගිහිල්ලා. හරි සමා වෙන ඒකට තව පොඩි උදාහරණයක් මම කියන්නම්. ඒක කියන ඊට පස්සේ මල්ලි ඒක අහන්න අනිත් ප්‍රශ්නේ. දැන් ඉන්දියා සිනමාව කියන්නේ සාගරයක්. හරිද? ඒ සාගරේ ගිහිල්ලා මම හාල් මෙස්සෙක් වෙන්න ඕනේ නැහැ. හරිද? ශ්‍රී ලාංකීය සිනමාව ඉන්දියන් සිනමාවත් එක්ක බලනකොට වැවක් කියලා හිතමුකෝ. පොකුණක් කියලා හිතමුකෝ. ඒ පොකුණේ මම මෝරෙක්. උදාහරණයක් ඕන. ඒ ඇති මට. අනිවාර්යෙන් මේක මේ ලස්සන පැහැදිලි කිරීමක් ඒ විදිහට ගත්තා. මේ අක්කේ අර දැන් පැහැදිලි කිරීම කරගෙන යනකොට ආයෙ කියවුණා මේ සංස්කෘතිය ඇතුලෙන් කොයිතරම් කැපීමක් තියෙනවද? මම හිතන්නේ ඔබටත් මම හිතන්නේ යම්කිසි හැලැප්පීමක් ඇති. අන්න ඒක නැත් අපි යම්කිසි පැහැදිලි කිරීමක් දැන් අපේ ගත්තම අපේ දමිළ සමාජයේ පුරුදු වෙලා ඉන්නවා. ඉන්දියාවේ channel එකක් ඇතුලේ ළමයෙක් සින්දුවක් කිව්වොත් නැත්නම් රංගන ශිල්පිනියෙක් රඟපෑවත් ෂා මරු බලන්නේ ළමයාගේ ටැලන්ට් එක බලන්න ඒ ළමයා ඇක්ට් කරන ලස්සන කියලා. හැබැයි අපේ සමාජය තුලේ දරුවෙක් මීඩියා හෝ මම කියන්නේ මගේ අත්දැකීම් මම ෆේස් කරපු අත්දැකීම් මීඩියා නැත්නම් සිනමාවට යනකොට මේක හරියන්නේ මේකී පෞල් සංස්කෘතියට හරියන්නේ නැති කෙනෙක්
මෙයා කොහොමද දන්නේ මීඩියා එකට ගියේ කොහොමද දන්නේ සිනමාවට ගියේ ඒ නිසා මෙයා ඇවිල්ලා දමිළ කල්චර් එකක් ඇතුලේ දමිළ කොල්ලෙක් බඳින්න තරම් මෙයා සුදුසු නැහැ. බැඳලක් පවුල් කන්න පුළුවන් කෙනෙක් විදිහට මෙයාව හිතන්න බෑ කියලා ලේබල් එකක් කරනවා. හැබැයි ඒකම අර කලින් කිව්වා වගේ වෙන රටක දෙයක් නම් අපුඩි ගන්නවා. මේක මම ආපු කාලේ තිබිච්ච ප්‍රශ්නේ. හැබැයි දැන් වෙනකොට මම දකින දේ දැන් පොඩ්ඩක් අම්මලා තාත්තලා චුට්ටක් ෆෝවර්ඩ් වෙලා තියෙනවා. කියන්නේ පොඩ්ඩක් දැන් හිතනවා දරුවන්ගේ කැමැත්ත අකමැත්ත ගැන හිතනවා දරුවන්ගේ ටැලන්ට් එක ගැන පොඩ්ඩක් හිතනවා. ඒ නිසා දැන් පොඩ්ඩක් එක වෙනස් වෙලා තියෙනවා. හැබැයි මං ආපු කාලේ මම විඳපු දේවල් ඒක. දැන් අදටත් මගේ ෆැමිලි එකේ මොකක් හරි ෆන්ක්ෂන් එකක් වුණා නම් සාමාන්‍ය ඔයගේ ගෙදර වෙඩින් එකක් නම් කොච්චර කලින් කියනවද ඔයාට? මාසෙකට දෙකකට කලින් කියනවනේ. පුතා මෙහෙම වෙඩින් එකක් තියෙනවා. දැන් මල්ලි නැත්නම් අයියා මෙහෙම. මට එහෙම නෑ. මට කියන්නේ වෙඩින් එක තියෙනකොට දවස් 4කට කලින් 3කට කලින් يعني වැඩ දාගෙන එන්න බැරි වෙන්න. ඒ කියන්නේ දැන් ඔයා ඇත්තටම මේ වෙඩින් එකට එන්න ඕනේ කියලා හිතනවා නම් කෙනෙක් එහෙම කියන්නේ නෑනේ. ඔව්. ඒ කියන්නේ එයි. බේරෙන්නත් ඕන කිව්වා කියලා. මං කිව්වා. ඒ කියන්නේ මං කිව්වා නොකිය හිටියේ නෑ. අනේ එහෙම වකවානුව තමයි අදටත් මගේ කමියුනිටි එක ඇතුලේ මට තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරන දේ මට රෙස්පෙක්ට් කරේ නැත්තම් මමත් රෙස්පෙක්ට් කරන්නේ නැහැ. එච්චරයි. අක්කා ඒකට හිතන්නේ ලාංකීය සිනමාවට පිවිසීම හේතුවක් වුණා හින්දා? නෑ. ඒ කියන්නේ ලාංකීය සිනමාවට සෝරි කියන්නේ මේ සිංහල සිනමාවට කියන්නේ භාෂා ಜಾති ප්‍රශ්නේ නෙමෙයි මෙතන තියෙන්නේ. කලාවට ආපු නිසා. කලාවට ආපු එක අවුලක්. ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ එතන තව දෙයක්ත් තියෙනවා මල්ලි. ඒ කියන්නේ එයාලා නොවිඳපු දේවල් තව කෙනෙක් විඳිනකොටත් ප්‍රශ්නයක් වෙනවනේ. දැන් ඒ අපේ ෆැමිලි එකේ මං කලින් කිව්වා වගේ අවුරුදු 20 දීම කසාද බඳලා දෙනවා. මම ඒ ෆ්‍රේම් එක ඉස්සලම කැඩුවා. නෑ මං 20 දී මං කසාද බඳින්නේ නෑ. 20 දීම මං ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් වෙලා ඉවරයි. ඒතර මං මේ ගමන යන්න ඕනේ. හැබැයි කීප වතාවක්ම අපේ ෆැමිලි එකේ කරපු ප්‍රෙෂර් එක නිසා නෑ මේක එපා කියලා අයින් වෙන්න ගිය අවස්ථාවලුත් තියෙනවා. හැබැයි හැම අවස්ථාවේදීම මම කලින් කිව්වා වගේ අර සරස්වති මෑණියන් මාව අල්ලගත්තා. මේ කලාවේ දෙවියන් මාව අල්ලගත්තා. ඒ නිසා දුවන්න එපා. ඔයා මෙතන ඉන්න. ඔයාට මං ලොකු ගමනක් මේක ඇතුලේ තියලා තිනවා කියලා. ඉතින් එහෙම වෙන්න හේතුවත් මෙයා කොහොමද ටීවී එකේ ඉන්නේ? මෙයා කොහොමද හැමෝම දකින්නේ? මෙයාට කොහොමද මේ ඒ පොඩි ජෙලසි එකත් මේකේ වැඩ කරනවා. ඒක අපි ගොඩක් කටි ප්‍රසිද්ධිය කියන්නේ නැහැ. හැබැයි ඒක තමයි ඇත්ත කතාව. පවුල් ඇතුළත් ජෙලසිස් තියෙනවා. රිලේෂන්ස්ලා ඇතුළෙත් නෑදෑයෝ ඇතුළෙත් ඉරිසියාව කියන දේ තියෙනවා. ඒක නැතුව නෙමෙයි. කොහොමද මෙයා සල්ලි හම්බ කරන්නේ? කොහොමද මෙයා මෙච්චර අපිට මල්ලි අපි වතරම් වාසනාවන්තයි මාධ්‍ය හරි සිනමාවේ ඉන්න කට්ටිය අපි හම්බ කරනවා වගේම අපිට මිනිසුන්ගේ ආදරෙත් හම්බෙනවා ප්‍රසිද්ධියත් හම්බෙනවා. වෙන කිසිම රස්සාවක් ඒක නෑ. ඒකනේ ඇත්ත කතාව. දැන් මගේ පවුලේ ඉන්නවා මට වඩා ඉගෙනගත්තු කට්ටිය මට වඩා හොඳට ඉගෙනින් පැත්තේ ගිය කට්ටිය ඉන්නවා. හැබැයි මාවනේ අඳුනන්නේ මිනිස්සු පාර ගියාම. ඒ ලැබීම හැමෝටම හම්බ වෙන්නේ නැහැ. ඒතකොට ඒක වුණත් යම් කිසි මට්ටමක ඉරිසියාව කියන පැත්තට හැරෙන්න අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒව ඔක්කොම බලාගෙන මල්ලි අපිට ඉන්න බෑනේ. අනිත් එක මේ ලෝකේ ඉපදිච්ච හැමෝම ડોක්ටර් වෙන්නත් බෑ. ඉංජිනියර් වෙන්නත් බෑ. වෙන මොකක් හරි බැංක කෙනෙක් වෙන්නත් බෑ. සිනමාවටත් මිනිස්සු ඉන්න එපායි. මාධ්‍යයටත් ඉන්න එපායි. ටීවී එක නඩත්තු කරන්න මාධ්‍යවේදී නිවේදකයෝ ඉන්න එපායි. නේද? මේ හැම පැත්තම එකට ගලාගෙන ගියොත් තමයි මම හිතන්නේ රටක් පවතින්නේ. ආකාරය කලින් සඳහන් කරපු එක ඇත්ත. මොකද අපි මේ වර්තමානයේ රියැලිටි වැඩසටහන් වලින් ඔය කිව්ව දක්ෂතාවයන් නිරන්තරයෙන් දකිනවා. මම හිතන්නේ කියන්නේ ලාංකීය ශ්‍රී ලාංකිකයින්ගේ කොයිතරම් හැකියාවක් තියෙනවද කියන එක වර්තමානයේ අපි ලංකාව ඇතුළේ තියෙන රියැලිටි වැඩසටහන් ගණනාවක් දැකලා තියෙනවා. ඉතින් ඒක මාර විදියට අපි හිතන්නේ සංගවිච්ච දක්ෂතාව මිනිස්සුන්ට ඇත්තටම මේක බලනකොට මට මාර සතුටුයි. ඒ කියන්නේ අපේ තමිල් කමියුනිටි එක කොච්චර එළියට ඇවිල්ලාද? ඒ කියන්නේ මේ මානසික මට්ටමින් නෑ අපේ දරුවන්ට මේ ෆීල්ඩ් එකට යන්න දෙන්න ඕනේ. එතකොට තමයි අපේ දරුවන් බැබලෙන්නේ කියලා ඒ හැඟීම ආපු එකට මම ඇත්තටම හරිම සතුටු වෙනවා. ඔබ එහෙම කියනකොට මට සිංහල තරුණයෙක් විදිහට මාර සතුටුයි. මම හිතන්නේ අපි ඒක හරි ලස්සනට ඒගොල්ලන් වැළඳගෙන තියෙනවා. අන්න හරි. right. අක්කා දැන් අර මේ ඔය විදිහට ගලාගෙන යනකොට මම හිතන්නේ මේ ප්‍රේමය කියන එකත් අපි හැමෝටම සාමාන්‍ය දෙයක් නේ. පොදු දෙයක් නේ. ඒක අර ගොල්ලන්ට නෑ අපිට නෑ වගේ නෙමෙයි.
ඔබ ප්‍රේමය කියන දේ කොයිද දැකලා තියෙන්නේ? ඉස්සලම් ප්‍රේමය දකින්නේ මම මගෙන්. හ්ම්. මම මට ආදරේ නැත්තම් මට කිසිම කෙනෙකුට ආදරේ කරන්න බෑ. බෑ. මම ඒක හරියටම විශ්වාස කරන කෙනෙක්. හේතුව මට මම රිද්ද ගත්තේ නැත්තම් තමයි අනිත් කෙනෙක්ට මම රිද්දන්න නැතුව ඉන්නේ. හේතුව මට ඒ වේදනාව තේරෙනවා නම් විතරයි මම තව කෙනෙකුට වේදනාව දෙන්නේ නැත්තේ. මට ආදරේ වටිනාකම තේරෙනවා නම් විතරයි තමයි මට පුළුවන් තව කෙනෙකුට ආදරේ උපරිම දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඉස්සලාම මම ආදරේ තේරුම් ගන්නේ මගෙන්. ආදරේ මම මට ආදරේ ඉස්සලා. ඊට පස්සේ ආදරේ මල්ලි මේ ලෝකේ හැම තැනම තියෙනවා. තියෙනවා. ඔයා වගේ වෘත්තියට ආදරේ නැත්තම් ඔයාට වෘත්තිය හරියට කරගෙන යන්න බෑ. බෑ. අද මේ ඇඳුම වුණත් මම කැමැත්තෙන් අඳිනවා කියන කැමැත්ත කියන එක දෙයම ආදරේ තමයි. ආදරේ තමයි. මේ ඇඳුමටත් මම ආදරේ. ඒකයි මේ ඇඳුම දැම්මම මාව ලස්සනට පේන්නේ. එතන ඒ කැමැත්තත් එක්ක තියෙන ආදරේ තමයි. මෙහෙම අපි කරන්න හිතන පතන හැම දෙයක්ම තුලම ආදරේ තියෙනවා. හැබැයි ආදරේද කියන එක හඳුනා ගන්න බැරිවීම තමයි මං හිතන්නේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අනිත් එක ආදරේ දෙන්න පුළුවන් හිතක් ඔයාලට තියෙනවා නම් මං හිතන්නේ ලෝකේ වටිනාම පුද්ගලයා ඔබ වෙන්න පුළුවන්. ඔබ තමයි. හේතුව මේ ලෝකෙට මේ සමාජයට තවත් මිනිස්සෙකුට අනිවාර්යෙන් ආදරේ දෙන්න ඕනේ. ඒ ප්‍රේමය ඒ විදියට ගැන කතා කරනකොට මම හිතන්නේ ඔබත් එක්ක සමකාලීනව හිටපු කෙනෙක් තමයි දර්ශන් අයියා. ඔව්. ඒ නිසා එයා ගැනත් අපි චුට්ටක් මතක් කරගෙන යමු. මේ ඇත්තටම මට දුකයි එයා ගැන මතක් කරන හැම වාර ගානම මට දුක හිතෙනවා හේතුව මොකද දෙන්නෙක් ඇවිල්ලා මේක ශ්‍රී ලාංකේය සිනමාව ඇතුලේ මාර විදියට මේ පෙරලියක් කරගෙන එනකොට ඒක හරි ලස්සනට ගැලපුණා. ඒ ගැලපීම අපි වර්තමානයේ තව තව අයගෙන් දකින්න ඒක නිරන්තරයෙන් බිහි වෙමින් ඉන්න. හැබැයි ඔබ තාම මේක අරගෙන යනවා. මම හිතන්නේ ටැමිල් දැන් අපි එක එක යුග දැකලා තියෙනවානේ. ඒ කියන්නේ ඇක්ටර් ඇක්ට්‍රස්ලාගේ යුග ඒ දෙපළ කියලා අපි දැක දැන් මාලි ෆොන්සේකා මහත්මිය විජය කුමාරතුංග මහතා සනත් ගුණතිලක අයියා සබීතා අක්කා අර එහෙම අපි දැකලා තියෙනවනේ. එතකොට එහෙම ටැමිල් දෙන්නෙක් දැකලා නැහැ අපි. ඒක ඔබ දෙපළෙන් අපි දැක්කා. ඒක අපි දෙන්නගෙන් තමයි ඒක උනේ. ඉතින් මං හිතන්නේ ඉතින් මොනවා කරන්නද? ඒ වේදනාව සහ ඒ ආදරේ ඒ තියෙන වටිනාකම මම මගේ හොඳ ගුරෙක්ව මිස් කරනවා මම. ඒ කියන්නේ හොඳම නළුවෙක්ව මිස් කරනවට වඩා මට රංගනය පැත්තෙන් මට හම්බෙච්ච හොඳ ගුරු කෙනෙක් එයා. ඉතින් මම ඒ ඇඩ්වයිසර්ස් එයා රංගපානකොට මල්ලි මන් දැකලා නැහැ කිසිම නළුවෙක් සීන් එකක් රංගපානකොට මේක උඹේ සීන් එක මේක උඹ තමයි ස්කෝර් කරන්න ඕනේ මම නෙමෙයි මේක ගන්නෙ උඹ ගන්නෙ. ඒ කියන්නේ ඒ වැලියු එක ඒ සීන් එක ඇතුලේ තියෙන වැලියු එක තව ආටිස්ට් කෙනෙක්ට ලබා දෙන කෙනෙක් මම දැකලා නැහැ. ඉතින් මම ඇත්තටම සම්මානනීය නිලියක් වුණා නම් ඒකේ ලොකුම කොටසක් එයාත් ඉන්නවා ඒක ඇතුලේ. ඒ තරම් එයා විශිෂ්ටයි මට. අක්කා ඒ කාරණාවේදී නම් ඊටම සංවේදී වුණා. ඒක මම හිතන්නේ ඒක ඕන කෙනෙක්ට එහෙම තමයි. මොකද හදවතට වැදුණු කෙනෙක් සහ අපි ප්‍රේක්ෂකයොත් ගොඩක් වෙලාවට ඒ වගේ තැන්වලදී අසරණ වෙනවා. දැන් අපි පිළිබඳ කතා කරනවාම මෙතන මේ මට තේරිච්ච දෙයක් සහ හැඟවිච්ච දෙයක් තමයි මේ ජීවිතේට හොඳ යාළුවෙක්. මම හිතන්නේ ජීවිතේට හැම යාළුවෙක් අවශ්‍යද අපිට? දැන් කාල වකවානුවේ වෙනකොට මල්ලි ඉස්සල්ලාම මං හිතන්නේ යාළුවෙක් කියලා පිටින් හොයනට වඩා තමන් ඇතුළේම යාළුවෙක් හොයාගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. කියන්නේ මට වෙච්ච සමහර අත්දැකීම් එක මම මේ කියන්නේ. ඒන් පසුව යාළුවෙක් ඉන්න එක හොඳයි. ඒක සාපේක්ෂයි. මිනිස්සුන්ට මිනිස්සු වෙනස් වෙනවා. කියන්නේ සමහර කට්ටිය ඉන්නවා යාළුවෝ නැතුව මුකුත්ම කරගන්න බෑ. හරි. දැන් මං වගේ කෙනෙක්ව ගත්තොත් මට මගේ දේවල් යාළුවෙක් නැතුව වුණත් මට කරගන්න පුළුවන්. මෑත කාලෙදී මගේ හොඳම යාළුවා වෙලා ඉන්නේ මම බඳින්න ඉන්න කෙනා. ඉතින් මං පිටින් යාළුකම් හොයනට වඩා එයාව මගේ හොඳම යාළුවා කරගත්තා. තව යාළුවෝ කියලා කියනට වඩා මට සහෝදරියන් තුන්දෙනෙක් හම්බ වුණා. මේ මගේ කිසි වැඩක් වෙනුවෙන් එයාත් එක්ක මට එකතු වෙලා වැඩක් කරන්න හම්බෙච්ච නිසා තනුජ අක්කා, දිනෝෂ අක්කා, පූර්ණික අක්කා ඒ තුන්දෙනාම මම යාළුවෝ කියලා කියන්නේ නෑ. ඒ යාළුවෝ වගේ පෙනී සිටින මගේ අක්කලා. සහෝදරයෝ. ඉතින් ඒ තුන්දෙනාගේ ඒ බැඳීමට මම හරි රෙස්පෙක්ට් කරනවා. මගේ හොඳම යාළුවා දැන් නම්
මහමනින් එන මහත්තයා මම තමයි. හිතන්නේ මම දෙගිඩියාවෙන් හිටියේ ඔය ප්‍රශ්නේ මම අහනවද නැද්ද කියලා. හරි දැන් ඒකටත් උත්තරය ඇවිත් තියෙන. ඒ ප්‍රශ්නෙත් මම අහනවා. දැන් අනිවාර්ය ඉවර කරන්න කලින් ඒ ප්‍රශ්නේ අහනවා. අපි පොඩ්ඩක් ඉවර කරන්න කලින් අර පාද චිත්‍රපටයේ අවස්ථාව ගැන පොඩ්ඩක් කතා කරලා. මේ දවස්වල මම හිතන්නේ ඒක ඉතාමත් ජනප්‍රිය මාතෘකාවක්. ඔය චමින්ද ජයසූරිය අයියා තමයි මට කතා කරේ. ඊට කලින් මං එයාව දැකලා නැහැ. මං කතා කළා එම ආශ්‍රය කරලා නැහැ. කතා කරලා කිව්වේ මෙච්චරයි. නංගි මගේ ෆිල්ම් එකේ දෙමළ සින්දුවක් තියෙනවා. උඹ තමයි රඟපාන්න ඕනේ. එවලෙම මල්ලි මං තීරණය කරා හේතුව සිංහල සිනමාවක් ඇතුලේ සිනමා පටයක් ඇතුලේ දමිළ ගීතයක් තියන්න හිතන එකම කොච්චර වව් එකක්ද කොච්චර ලොකු දෙයක්ද වටින දෙයක්ද. කියන්නේ එයා දමිළ සමාජයට දමිළ ගීතයට දමිළ වචනවලට දමිළ සංස්කෘතියට වටිනාකමක් දුන්නු නිසානේ චමින්ද අයගේ ෆිල්ම් එකේ ටැමිල් සෝං එකක් තියන්නේ. ඉතින් මං හිතුවා ඒක එතනින් එහාට කියලා ඔබ වගේ කෙනෙක් ඒකට ඒක මං හිතුවා මට ලැබිච්ච හොඳම අවස්ථාව කියලා. ඉතින් හැබැයි එතනට ගියාම තමයි පස්සේ තමයි මං එතනම කතාව මොකද කියලාවත් ඇහුවේ. ඒ කියන්නේ ඒ තරම් මං එක්සයිටඩ්. ඒ ටැමිල් සෝං එකක් කියපු ගමන්ම ඉතින් එතනට ගියාම කතාව අහලා සින්දු අහපු ගමන්ම මං හිතුණා මේක අනිවාර්යෙන් හිට් වෙනවා කියලා. චමින්ද අයියා මට නිදහස දුන්නා. නංගි මම මොකුත් කියන්නේ නැහැ. උඹට මේ සින්දුව අහලා උඹනේ අර්ථය දන්නේ. උඹට මොකද්ද දැනෙන්නේ උඹ කරපන් කිව්වා. ඇත්තට මේ නිදහස දුන්නා මට. ඇත්තටම චමින්ද අයියා දුන්නු නිදහස සහ විශ්වජිත් කරුණාරත්න අයියාගේ කැමරාකරණය සහ එතන මට සහයෝගය ලබා දුන්නු හැම නළු නිලියන්ගේ සහයෝගය නිසා තමයි ඒ මිනිත්තු ගානක් තමයි මම චිත්‍රපටිය ඇතුලේ ඉන්නේ. ඒ ගීතය ඇතුලේ සහ තව එක සීන් එකකට. ඉතින් මං හිතුවනේ මෙච්චර ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මං ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව මට මේ ප්‍රතිචාරය ලැබෙන්නේ නිකන් අර ෆිල්ම් එක පුරාවට මමම හිටියා වගේ. ඉතින් මේ අද වුණත් මම එන මග වුණත් තියටර් එකේ ඒ චූටි කෑල්ල රෙකෝඩ් කරලා අක්කා ඔයාගේ ඇක්ටිං එක සුපිරි කියලා ටැග් කරලා තිනවා මාව නිකන් ස්ටෝරි වල. මෙහෙම අනන්ත අප්‍රමාණ ටැගින්ග්ස් මට සා මං ගැන ඒ තප්පර මිනිත්තු ගානම රඟපාපු එක ගැන පෝස්ට් ලියවිලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මීට වඩා මොකද්ද මල්ලි මට ඕනේ. මේ දේවල් මට ඉන්දියාවේ ගිහිල්ලා ලැබෙයිද නැහැ. ඉතරම් මං කියන්නේ ශ්‍රී ලාංකීය සිනමාව ගත්තාම මේ සිනමාවේ රංගන ශිල්පීන් මම හිතන්නේ ගොඩක් හිටපු අපි චිත්‍රපටයක් මේක දැක්කේ. අන්න ඒ පවුල එකමුතු වීම සම්බන්ධ වෙච්ච ප්‍රමාණයක් මේ වගේ චිත්‍රපට දායක කර ගැනීම සම්බන්ධ මොනවද අදහසද දරන්නේ? ඒක නම් මං හිතන්නේ චමින්ද අයියා සහ ශාන්ත ගීතදේව මහතා අපේ චිත්‍රපටයේ නිෂ්පාදකතුමා. ඒ දෙන්නගේම උත්සාහය තමයි මේ සිහිනේ සැබෑ වුණේ. ෆාදර් ෆිල්ම් එක හොඳම උදාහරණයක් මල්ලි කාස්ටිං වැලියු එක කොච්චර වටිනවද කියන එක චිත්‍රපටිය ඇතුලේ. දැන් මේ චිත්‍රපටියේ චමින්ද අයියා කමර්ෂල් වැලියු එකක් තියෙන නළු නිලියන්ව නෙමෙයි ප්‍රධාන චරිතවලට තෝරගත්තේ. දක්ෂ නළු නිලියන්. කැපැසිටි එක. මගේ චරිතයට ඒ කියන්නේ ඩෙස්මන්ඩ්ට හරියට පණ දෙන්න පුළුවන් කාටද කියන එක තමයි යා බැලුවේ මිසක් පූජන කොච්චර කමර්ෂල් ෆේම්ද කොච්චර ෆලෝවර්ස්ලා ඉන්නවද එයාව දැම්මම මිනිස්සු එයාගේ ලස්සන බලන්න දෙන්නේ. එහෙම හිතලා නෙමෙයි. පූජනගේ ඇක්ටිං ස්කිල් එකට ලැබිච්ච ෆිල්ම් එකක් මේක. එතන හිටපු හැමෝම ඒ තරුණ කැල අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. හැමෝම මං හිතන්නේ තාම දක්ෂතම නළු නිලියන් තමයි යා තෝරගෙන තියෙන්නේ. මං හිතන්නේ ඒ තේරීම තමයි මේ සාර්ථකත්වයේ රහස. මං හිතන්නේ ඇත්තටම ෆාදර් ෆිල්ම් එක හරහා චමින්ද අයියා නිෂ්පාදකවරුන්ට සහ තව අධ්‍යක්ෂකවරුන්ට හොඳ පාඩමක් කියලා දුන්නා. ලස්සන හෝ නැත්තම් ෆේමස් එක හෝ කමර්ෂල් වැලියු එක අදාළම වෙන්නේ නැහැ නළු නිලියන් හරියට වැඩේ කරනවා නම්. ඒක හරි ගැඹුරු අර්ථයක් මම හිතන්නේ ඔබ කිව්වා වගේ දෙමළ ගීතයේ පළවෙනි අවස්ථාව වගේම තමයි යන්නේ චාමර වීරසිංහගේ පළවෙනි ගීතය. ගොඩක් දේවල් මේකට එකතු වෙලා. සාර මගේ ගීතයේ ස්පෙෂාලිටි එක මල්ලි සිංහල ෆිල්ම් එකක සිංහල ගායිකාවක් නිරංජලා මංජරි අක්කා දමිළ ගීය ගායනා කරනවා ටැමිල් ලිරිසිස්ට් කෙනෙක් ලියනවා ඒ සින්දුව අනූෂා සිවමෝහන් ඒකට දමිළ නිලියක් රඟපානවා. ඉතින් ඒ වැලියු එක ගොඩක් වැඩි. අනිවාර්යයෙන්ම. ඒ විවාහය ගැන දැන් කලින් සඳහන් කරපු නිසා කවුද කියලා කියන්න පුළුවන් නම් කමක් නැහැ කියන්නේ. ඒ නැතත් කමක් නැහැ කොහොමද වෙන්නේ මොකක්ද මේක පාර මෙහෙම බැඳෙන්න හේතුව. මේ එයා සිංහල කෙනෙක්. ඒතරම හරිම ආදරණීය චරිතයක්. මාව මං විදියටම පිළිගන්න චරිතයක්. සහ මට නිදහසේ මාව විඳින්න ඉඩ දීපු කෙනෙක්. ඉතින් සහයෝගය කොහොමද?
සහයෝගය ඉතාම ඉහළයි මල්ලි. ඒ කියන්නේ මං පතන්නේ විශේෂයෙන් අපේ ෆීල්ඩ් එකේ ඉන්න එක මාධ්‍ය හෝ සිනමාව හෝ ඉන්න ෆීල්ඩ් එකේ ඉන්න හැම කාන්තාවටම හැම නිළියෙකුටම මම පතනවා මට ලැබිච්ච කෙනා වගේ ගතිගුණ තියෙන කෙනෙක් ලැබෙන්නම ඕනේ කියලා. ඒ තරම් සහයෝගය මගේ පවුලෙන්වත් මට ලැබිලා නැහැ. ඉතින් මං හැමදාම විශ්වාස කරන්නේ මම මොකක් හරි පිනක් කරලා තිබුණා නම් ඒ පින් ඔක්කොම එකතු වෙලා මහත්තයෙක් විදියට මට හම්බ වුණා. ඒ කියන්නේ ඒ කාරණාව සහ ඒකමුතු වීම මං හිතන්නේ හරි ලස්සනට ගැලපිලා තියෙනවා සහ සිනමාව සහ කලාව ඉන්න කෙනෙක්ව ගත්තාම එයාව දරාගෙන ඉන්න පුළුවන් පාර්ශවයක් Tamanට හම්බ වෙනවා කියන්නේ ඒ සිනමා ගමන සහ ඒ කලාවේ මං හිතන්නේ ඇය යන්න තියෙන දුර කොච්චරද කියන එකට ලොකු ශක්තියක් අපි ඒක දැකලා තියෙන ඕන තරම් ඒ වගේ අවස්ථාවන් මේ ලාංකීය සිනමාව තුළ. ඉතින් ඒ අවස්ථාව සහ ඒ හැකියාව ඒ උදව්ව ඒ සහයෝගය විදිහට ලැබෙයි කියන බලාපොරොත්තුව අපිටත් තියෙනවා. මොකද මයව අපිට ලැබෙන්නේ ඔබ කරන කැපකිරීමත් එක්ක වෙන්න පුළුවන් අනාගතේ. ඉතින් ඒක ලස්සනට ලබා දෙන්න තව මොන හරි අනාගතේ එන්න තියෙන නිර්මාණ ප්‍රේක්ෂකයෝ බලන් ඉන්න ඔබ දකින්න. ගිරිවැසිපුර ඊට පස්සේ රතු සමනල සිහිනයක් ආදරේ ඇත්තමයි සා ලාංකීය දමිළ චිත්‍රපටියක්. එන්දන් පොන් වසන්දමේ කියලා ලංකාවේ දමිළ තරුණ කැලක් එකතු වෙලා කරපු ලස්සන වැඩක්. ඉතින් මේ චිත්‍රපටි ටික තමයි එන්න තියෙන්නේ. ඔබ පුංචි තිරේත් අපි ඉන්නවා දකින්නවා ඒක නම් මතක් කරමු. එතරම් අවුරුදු ගානකට පස්සේ මම පුංචි තිරේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකත් ළඟදීම ඉවර වෙන්නට නියමිතයි. මම අර කලින් කතා කරා මාධ්‍ය ශාස්ත්‍රයේ කටයුතු මම හිතන්නේ නැවතිලා නැහැ. නමුත් වෙලාව හම්බ වෙන වෙලාවට කරනවා. එහෙම නෙමෙයි. මාධ්‍ය ශාස්ත්‍රය තමයි මගේ ප්‍රධානම වෘත්තිය. මම හැමදාම මාධ්‍යවේදිනියක් විදියට තමයි මගේ ගමන ස්ථීරව යන්නේ. හේතුව ඒකින්නේ මං හම්බ කරන් කන්නේ. අනිවාර්යයෙන්. මොකද ලංකාව ගත්තොත් මම හිතන්නේ නිවුස් ප්‍රවෘත්ති කියන වේදිකාවක් වෙනවා කියන එක තරම් සුවපහසු කාරණාවක් නෙමෙයි. ඒ අවස්ථාවත් ඔබ හිමි කර ගන්නවා. ඔව් මං හිතන්නේ ලංකාවේ පළවෙනි දමිළ නිවේදිකාව සජීවීව සිංහල ප්‍රවෘත්තිය නිවේදනය කරේ කියන්නේ රීඩ් කරපු කෙනා. ඉතින් මං හිතන්නේ වාසනාවක් තමයි. කරනවා කිව්ව වැඩවලින් ගණනාවක් මං හිතන්නේ මේ වෙනකොට කරන්න අත ගහලා තියෙනවා. ඒ අත ගහලා තියෙන වැඩ කොයි විදිහටද ඩිමා කරන්නේ කොතනද ගෙනියන්නේ කියන පෙළගැස්ම ඇතුව තමයි අය මං හිතන්නේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්නේ. ඉතින් ඒක හරි ලස්සන වැඩක්. අක්කේ ඇත්තටම හරි ආඩම්බරයි. මාත් මේ බොහොම කැමැත්තෙන් සහ ආසාවෙන් කරපු වැඩසටහනක් ඔබත් එක්ක. අනාගතයේ අනිවාර්යෙන් ලස්සන වෙන්න සහ අලංකාර වෙන්න කියන ප්‍රාර්ථනාව කරන ගමන් අපි තවත් සරසවි සම්මාන වල එක සම්මානයක් එක්ක නැවත බලාපොරොත්තු වෙනවා. ரொம்ப நன்றி. ආයුබෝ වේවා.